අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු දෙයක් ගැන. ඒ තමයි උසස් පෙළ ඉවර කරපු අයටම විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන වලින් ඇවිත් තියෙන නියම පුහුණු රැකියා අවස්ථා දෙකක් ගැන. උසස් පෙළ විභාගයේ ඉවර වෙලා පළවෙනිම රැකියාවට අඩිය තියන්න හොඳ තැනක් හොයන කෙනෙක් නම් මේ විස්තරේ ගොඩක් වැදගත් වේවි. හරි අපි එනම් මුලින්ම බලමු මොබිටෙල් ආයතනයෙන් ලැබිලා තියෙන අවස්ථාව මොකක්ද කියලා. මේක එන්නේ සීමාවාසික පුහුණු රැකියාවක්. ඒ කියන්නේ ට්‍රේනී ඉන්ටර්න් කෙනෙක් විදිහට. තනුතුර තමයි පාරිභෝගික සේවා පුහුණුලාභී. එහෙම නැත්නම් කස්ටමර් සර්විස් ට්‍රේනී. නමින්ම තීරණවනේ මේක කෙලින්ම පාරිභෝගිකයන්ට සම්බන්ධ වෙලා වැඩ කරන්න තියෙන රැකියාවක්. ඉතින් මේකට ඕන සුදුසුකම් මොනවද? සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වෙලා තිබීම අනිවාර්යයි. ඒ වගේම හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ විශිෂ්ට sannivedana හැකියාවක් තියෙන්න ඕනේ. භාෂා දෙකක් පුළුවන් නම් ඒක ලොකු වාසියක්. තාක්ෂණයටයි කස්ටමර්ස්ලට සේවය කරන්නයි කැමැත්තක් තියෙන එකත් ගොඩක් වැදගත්. මාරුවෙන් මාරුවට ඒ කියන්නේ රොටේෂනල් ෂිෆ්ට් වල වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. හැබැයි වැදගත්ම දේ තමයි කිසිම පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ජොබ් එකේදී මොනවද කරන්න තියෙන්නේ? මෙතනදී ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් වගේ මුල් පෙළේ ඉඳන් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. කස්ටමර්ස්ලාගේ ප්‍රශ්නවලට ඉක්මන් ප්‍රායෝගික විසඳුම් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, හරිම විනෝදකාමී වේගවත් පරිසරයක වැඩ කරන්නත් ආකර්ෂණීය සීමාවාසික දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. හොඳයි අපි දැන් යමු දෙවෙනි අවස්ථාවට. මේක තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්. ඒ තමයි පුහුණු තාක්ෂණික ශිල්පී තනතුර. ඔව් තනතුර තමයි පුහුණු තාක්ෂණික ශිල්පී එහෙම නැත්නම් ට්‍රේනි ටෙක්නීෂියන්. නමෙන්ම පැහැදිලි නේද? මේක ටිකක් ටෙක්නිකල් පැත්තට බර රැකියාවක්. මේකට අවශ්‍ය සුදුසුකම් අරකට වඩා ටිකක් වෙනස්. සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි, ගණිතය සහ සිංහල හරි දෙමළ හරි කියන විෂයන් වලට C සාමර්ථ්‍යයක් තියෙන්නම ඕනේ. වයස අවුරුදු 35ට අඩු වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ අවස්ථාව තියෙන්නේ පිරිමි අපේක්ෂකයන් සඳහා විතරයි. හරි මේ රැකියාවට තේරුණාට පස්සේ මොකද වෙන්නේ? මුලින්ම විදුලි සංදේශනය ගැන හොඳ පුහුණු වැඩසටහනක් ලැබෙනවා. මේ මූලික පුහුණුව තියෙන්නේ මොරටුවේ පිහිටි එයාලගේ ආයතනයේ. ඒකෙන් පස්සේ ලංකාව පුරාම තියෙන ප්‍රාදේශීය මෙහෙයුම් මධ්‍යස්ථානවල වැඩට යොමු කරනවා. මේ සම්පූර්ණ පුහුණු කාලය තුලදීම හොඳ දීමනාවක් ගෙවනවා. හොලයි දැන් බලන කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ දෙකෙන් මට ගැලපෙන්නේ මොකක්ද කියලා. මෙන්න බලන්න මේ සාරාංශය. මොබිටෙල් තනතුර යොමු වෙන්නේ පාරිභෝගික සේවා පැත්තට. SLT තනතුර ටෙක්නිකල්. මොබිටෙල් එකට sannivedana හැකියාව ගොඩක් වැදගත් වෙද්දී SLT එකට සාමාන්‍ය පෙළ සුදුසුකම් බලනවා. මොබිටෙල් එකට ඕනෑම කෙනෙක්ට අයදුම් කරන්න පුරුවා. හැබැයි SLT ටෙක්නීෂියන් තනතුර පිරිමි අයට විතරයි. හැබැයි දෙකටම පළපුරුද්ද අවශ්‍ය නැහැ කියන එක නම් පොදුයි. හරි දැන් බලමු කොහොමද මේ නියම අවස්ථා දෙකට අයදුම් කරන්න කියලා. මේවට අයදුම් කරන්න ඕනේ එයාලගේ නිල වෙබ් අඩවිය හරහා. මෙන්න වෙබ් ලිපිනය www.rakia.online. මේක හොඳට මතක තියාගන්න. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යයෙන්ම ඔබේ යාවත්කාලීන තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. ඉතින් තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැම්ම ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදස් පිළිගන්නා නියමිත වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබට අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ 078 319 85 කියන අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනිකුත් විස්තර ලබාගෙන නිවැරදිව රැකියාවට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ පහළ වීඩියෝ එකේ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුළුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුළුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්.
එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.